රයිට් ගයිස් එහෙනම් කට්ටිය සාදරයෙන් පිළිගන්නවා අපේ පළවෙනි වීඩියෝ එකට. ඉතින් ගොඩක් කට්ටිය මගෙන් අහලා තිබ්බා මෙන්න මේ වගේ කොහොමද අපි ටෙක්ස්ට් එකක් AI ක්‍රියේට් කරපු වීඩියෝ එකකට හෝ සාමාන්‍ය වීඩියෝ එකකට මෝෂන් ට්‍රැක් කරලා කොහොමද අපි යූස් කරන්න කියලා අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඇත්තටම මෙන්න මේ ටෙක්ස්ට් එක මෙතෙන්ට ප්ලේස් කරන්නේ කොහොමද සහ ඒ වගේ ඉෆෙක්ට් එකක් අපි හදන්නේ කොහොමද කියලා. මම මේක ඇත්තටම කියන්න පටන් ගන්න කලින් මේ මම යූස් කරන්නේ After Effects 2026 version එක. ඉතින් මේකේ මේකට ඔයාලා ගොඩක් අලුත් අය ඇති මේ software එක පාවිච්චි කරලා නැති සහ මේ ඉෆෙක්ට් එක අපිට හදන්න පුළුවන් තව softwares කිහිපයක් තියෙනවා. ඉතින් මම පාවිච්චි කරන්නේ After Effects. ඉතින් මේක බේසික් නොලේජ් එක තියෙන කට්ටියට ප්‍රයෝජනවත් වෙන වීඩියෝ එකක්. ඇත්තටම බිගිනර්ස්ලට මේක තේරෙන්නේ නැති වෙයි සමහර විට. ඔයාලට එහෙම වුණොත් මේකේ After Effects වල ඔයාලට බේසික් එඩිට් එකක් කරගන්න බේසික් නොලේජ් එක ගන්න වීඩියෝ එකක් ඔයාලට ඕන නම් ඒක පොඩ්ඩක් පහලින් කමෙන්ට් කරන්න. මම ඊට පස්සේ ඒකට වීඩියෝ එකක් ඇරේන්ජ් කරන්න. හරි, මුලින්ම අපි මේ විදිහට වීඩියෝ එක ඕපන් කරගන්න අපේ ප්‍රොජෙක්ට් එකට. ඕපන් කරලා ඒක මම මෙහෙම ඩ්‍රැග් කරගන්න අපේ ටයිම්ලයින් එකට. ඩ්‍රැග් කරගත්තට පස්සේ මේකේ අපිට අපි කරන්න බලාපොරොත්තු වෙන ප්‍රධානම දේ තමයි මේ වීඩියෝ එක මෝෂන් ට්‍රැක් කරන එක. මෝෂන් ට්‍රැක් කරන එකේ ක්‍රම කිහිපයක් තියෙනවා. ඒක මම පැහැදිලිව කියනවා නම් මෝෂන් ට්‍රැකින් ඔප්ෂන් එක මෙතනින් Windows වලින් මේ ටික් එක දාගත්තා මේ විදිහට මෝෂන් ට්‍රැකින් කන්ට්‍රෝලර්ස් එක අපිට ඕපන් වෙනවා. ඒකේ ඔප්ෂන් කීපයක් තියෙනවා, හතරක් තියෙනවා. ට්‍රැක් කැමරා කියලා තියෙනවා, රැප් ස්ටේබලයිසර් කියලා තියෙනවා, ට්‍රැක් මෝෂන් කියලා තියෙනවා, ස්ටේබලයිස් මෝෂන් කියලා තියෙනවා. ඉතින් ඒවා මොනකටද වෙන වෙනම යූස් වෙන්නේ කියන එක අපි කතා කරමු ඉස්සරහට. ඔයාලා රික්වෙස්ට් කරන්න ඔයාලට දැනගන්න ඕන දේවල්. අපි අද කතා කරන්න යන්නේ ට්‍රැක් කැමරා කියන ඔප්ෂන් එක ගැන. ඉතින් මේ විදිහට මම ට්‍රැක් කරගත්තා මගේ ක්ලිප් එක ටයිම්ලයින් එකට. පස්සේ මම ට්‍රැකර් වලින් ට්‍රැක් කැමරා කියන ඔප්ෂන් එක ක්ලික් කරගන්නවා. එතකොට ඔයාලට පේනවා ඉතින් මේ විදිහට software එකෙන් මේ විදිහට මේක ඇනලයිස් කරගන්නවා. මේකේ මෙතන ඔයාලට පේනවා ඇති මේකේ ෆ්‍රේම්ස් කීයක් තියෙනවද. රයිට්. එයා කැමරා එක මේකේ මූව්මන්ට් එක සෝට් අවුට් කරගන්න එක තමයි මේ වෙන්නේ. ඊට පස්සේ එයා ඒකේ ට්‍රැකින් පොයින්ට්ස් අපිට ජෙනරේට් කරලා දෙනවා. අපිට මෙතන ඔප්ෂන්ස් කිහිපයක් දීලා තියෙනවා. එකක් ෆික්ස් කැමරා ඇන්ගල්, verbal zoom, specific angle of view එහෙම තියෙනවා. නමුත් ඒක අපි පාවිච්චි කරන්න ඕන තැන් තියෙනවා. මේකේ advanced options ටිකක් දීලා තියෙනවා. මේවා අපිට use කරන්න ඕන තැන් තියෙනවා. but මේ clip එකට මේ settings ටික okay. අපිට මේ settings වලින් වැඩ කරගෙන යන්න පුළුවන්. අපි මේ විදිහට බැලුවොත් එහෙම මේ විදිහට වඩ පේන්නේ නැති මේ අපි මේ tracking points අතර මේ තියෙන පොඩි cross marks වලට අපි කියන්නේ tracking points කියලා. මේ tracking points අතර අපි cursor එක ගෙනියනකොට මේ විදිහට එක රවුමක් වගේ එකක් කියලා පෙන්නනවා. මේකෙන් වෙන්නේ අපිට මේ අපි tracking point එකේ position එක තමයි මෙතන මේ තියෙන්නේ. දැන් අපිට මේකේ අපිට හරියන tracking point එක කොතනද කියලා අපි select කරගන්නවා. මුලින්ම දැන් මට ටෙක්ස්ට් එක එන්න ඕන මෙන්න මේ ඒරියා එකට. ඉතින් මම මෙතනින් මේ වගේ මට මේක පර්ෆෙක්ට් කියලා හිතෙනවා. මම ඉතින් ඒකට සිලෙක්ට් කරගෙන රයිට් ක්ලික් කරලා මට ටෙක්ස්ට් එකක් තමයි බේසිකලි දෙන්න ඕන වෙලා තියෙන්නේ. ඉතින් මම මෙතන create text and camera කියන ඔප්ෂන් එක සිලෙක්ට් කරනවා. ඊට පස්සේ මේ විදිහට ටෙක්ස්ට් එකක් create වෙනවා. axis 4ක් එනවා. මේ axis 4 තේරුම තමයි මේක 3D space එකේ තියෙන්නේ. එතකොට මේක අපිට 3D ස්පේස් එක ඇතුලේ අපිට මූව් කරන්න පුළුවන් ඕන තැනකට. උඩට පහළට ඉස්සරහට පස්සට මේක අපිට 3D ස්පේස් එකේ අපිට ඕන තැනට මේක ප්ලේස් කරගන්න එකෙන් අපිට පුළුවන්. ඒක එතන ඒ විදිහටම කිසිම වෙනසක් නැතුව කැමරා මූව්මන්ට් එකේ කිසිම වෙනසක් නැතුව එතන ඒ විදිහට නතර වෙලා තියෙනවා. මම අර කලින් කිව්වා වගේ අපිට මේක පොසිෂන් කරගන්න පුළුවන්. ඕකේ. අපිට මේක පොසිෂන් කරගන්න මෙතන ටූල් එක අපි යූස් කරනවා. මේ සිලෙක්ෂන් ටූල් එක.
මූව් කරගන්න සිලෙක්ෂන් ටූල් එක යූස් කරන්න පුළුවන්. මේ විදිහට අරගෙන අපිට arrange කරගන්න පුළුවන්. මේකේ ෆ්‍රේම් එක අපි බලලා අපිට එතකොට 3D ස්පේස් එක ඒ විදිහට නතර වෙලා තියෙනවා. අපිට මේක ඉස්සරහට පස්සට ගන්න පුළුවන්. ඊට පස්සේ මේකේ angles අපිට adjust කරගන්න පුළුවන්. මෙතන මේ rotation tool එකට ගිහිල්ලා එතන ඒක tool එකට ගිහපුවම keyboard එකේ short key එක පෙන්වනවා W. W press කරගත්තොත් නැත්නම් ඒක click කරගත්තට පස්සේ මේකට අපිට මේක arrange කරගන්න පුළුවන්. 3D ස්පේස් එකේ මේක තියෙන හින්දා අපිට ගොඩක් ලේසි. එතකොට අපිට මේකේ ටෙක්ස්ට් එක අපිට ඕන විදිහට වෙනස් කරගන්න පුළුවන්. මේක උඩ ඩබල් ක්ලික් කරලා අපිට ඕන එකක් ටයිප් කරගන්න පුළුවන්. ඊට පස්සේ මේකේ ටෙක්ස්ට් වල ඉෆෙක්ට්ස් අපිට ටෙක්ස්ට් එක adjust කරගන්න ඒ දේවල් අපිට ටෙක්ස්ට් එකේ settings ටික ගන්න ඕන නම් Photoshop පාවිච්චි කරපු කෙනෙක් ඉන්නවා නම් මේක ගොඩක් ලේසි. Photoshop වල තියෙන ගොඩාක් options මේකේ තියෙනවා. ආයෙත් කියනවා නම් Photoshop වල තියෙන වගේ මේ තියෙන layers. එතකොට මේ තියෙන වාට පේන ඇති මේ layers එක තමයි වැඩ කරන්නේ තියෙන After Effects වල. ඉතින් මේකේ අපිට ටෙක්ස්ට් එකේ setup එක ගන්න පුළුවන්. මෙතන මේ දේවල් ඇතුලේ වෙන්නේ නැත්තම්. ටෙක්ස්ට් කියන මේ විදිහට ටෙක්ස්ට් එකක් අපිට adjust කරන්න ඕන layout එක නිකම්ම හැදෙනවා. විදිහට මට මේකේ color එක වෙනස් කරගන්න පුළුවන්. stroke එකක් ඕන stroke එක අපිට කැමති color එක පුළුවන්. එතකොට font එකේ size එක font එක alternate adjust කරගන්න පුළුවන්. ඊට පස්සේ ඒක වෙනස් කරන්න පුළුවන්. පැරග්‍රාෆ්ස් හදන්න පුළුවන්. වගේ ගොඩක් ඔප්ෂන්ස් තියෙනවා. ඔයාලගේ වැඩේ හැටියට ඒක adjust කරගන්න පුළුවන්. දැන් මේක ස්කේල් කරගන්න ස්කේල් එක වෙනස් කරගන්න අපිට ටෙක්ස්ට් එකෙන් වගේම මෙන්න මේ අදාළ ලේයර් එකට ගිහිල්ලා මෙතන මේ drop down එකෙන් මෙතන තියෙනවා transform කියලා. මේ transform එකේ තියෙනවා ඒකේ ඒ ලේයර් එකට අදාළ settings එක. අපිට මේකෙනුත් පුළුවන් මේක ස්කේල් කරගන්න ස්කේල් අඩු කරගන්න ඊට පස්සේ orientation rotation opacity වගේ ගොඩාක් options දීලා තියෙනවා. මේ හැම එකක්ම key කරන්න පුළුවන්. ඒ කියන්නේ අපිට ඕන විදිහට හිතන්නකෝ මේක first frame එකේ නෑ. එතකොට මම කරන්නේ මේක key කරන එක. ඊට පස්සේ opacity එක key කරනවා කියලා තමයි කියන්නේ. එතකොට මම මේකේ opacity එක 0 කරලා මෙතන මේ තියෙන stopwatch එක ක්ලික් කරපුවාම මෙයා මේ වගේ key point එකක් හදාගන්න. පස්සේ මේක චූට්ටක් අපිට ඕන ෆ්‍රේම්ස් ගන්න තත්පරයකට වගේ ගෙනල්ලා මේක අපිට පුළුවන් opacity එක වැඩි කරන්න. එතකොට අපි බැලුවොත් right ඔන්න වගේ smooth animation එකක් ඒකේ හැදෙනවා. okay හරි. මේක තමයි camera tracking එකේ සාමාන්‍යයෙන් එක විදිහක් අපි use කරන ඔයාලට බොහොම බේසික්ලි මම මේ කියලා දුන්නේ. මේකේ තව ඔයාලට තේරෙන දේවල් ඇඩ්වාන්ස් විදිහට දැනගන්න අවශ්‍ය නම් පාලින් කමෙන්ට් එකක් දාන්න. ඔයාලගේ දේවල් ඔයාලට දැනගන්න ඕන සහ මම මේකේ ඇත්තටම AI වීඩියෝස් හදන විදිය ගැන කතා කරන්න යන්නේ නැහැ. මම මේකේ කතා කරන්නේ ඔයාලා ජෙනරේට් කරන වීඩියෝ වල නැත්නම් ඔයාලා ෂූට් කරන වීඩියෝස් වලට අපි කරන්න ඕන එඩිට් කරන්න කොහොමද ඊට පස්සේ වීඩියෝ ක්ලිප්ස් ටිකක් අර සිනමැටික් විදිහට රීල් එකක් විදිහට හදාගන්න කොහොමද වගේ ටොපික්ස් ටිකක් තමයි මම මේ channel එකේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අඩුපාඩු තියෙන්න පුළුවන් මගේ වැඩේ. මීට වඩා මේක සරලව කරන්න පුළුවන්. මට වඩා දැනුම තියෙන කට්ටිය ඉන්න පුළුවන්. but suggestions තියෙනවා නම් සහ ඔයාලට දැනගන්න සමහර දේවල් තියෙනවා නම් මට මේක පහලින් කමෙන්ට් කරන්න. එහෙනම් කට්ටියටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. අපි ඊළඟ වීඩියෝ එකේදී හම්බෙමු.